උප්පත්ති දෙවෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ සිට උයන තෙමන පිණිස ඒදමෙන් ගංගාවක් නික්ම ගියාය. එය එතැනින් වෙදී ගංගා සතරක් විය. පළමුවෙනි ගංගාවේ නම පීසෝන්ය. එය නම් රත්තරන් නැති මුළු හවිලා දේශය වටේට ගලා යන එකය. ඒ දේශයේ රත්තරන් හොඳය. බෙදෝලාද වෙදදූර්ය එහි ඇත්තේය. දෙවෙනි ගංගාවේ නම ගිහෝන්ය. මුළු කූස් දේශය වටේට වැටී තිබෙන්නේ ඒකය. තුන්වෙනි ගංගාවේ නම හිද්දෙකෙල්ය. අශූර් දේශය ඉස්සරහින් ගලා යන්නේ ඒකය. සතරවෙනි ගංගාව ප්‍රාත්‍ය. ස්වාමි වූ දෙවියන් වහන්සේ මනුෂ්‍යයා රැගෙන ඒතන් උයන වවන්ටත් බලාගන්ටත් එහි පදිංචි කෙරෙව්සේක. ස්වාමි වූ දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට ආඥා කරමින් නුඹට උයනේ සියලු ගස්වලින් කැමැති ලෙස කන්ට පුළුවන. එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය. මක් නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහි යැයි කීසේක.